දිනේෂ් චන්දිමාල් රෝහල වෙත රැගෙන යයි. ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ 18 දිනේ උදෑසන පන්දු රකිමින් සිටියේදී දිනේෂ් චන්දිමාල් ආබාධයට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහු රෝහල් ගත කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. හතර සීමාව ආසන්නයේදී පන්දුව නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ල ආබාධයට ලක් ඇති බවත් කණ්ඩායමේ භෞතික චිකිත්සකයා සහ වෛද්‍යවරයා විසින් ඔහු පිටියේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහලට ගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ඇයි මේ දිනේෂ් චන්දිමාල් හතර සීමාව අසන්නේදී පන්දු නතර කරේ? යන්න දුන්නා නම් ආබාධයට ලක් වෙන්නේ නැහැ. වැඩක් නෑ. මෝඩ වැඩක් කරලා තියෙනවා. නතර කරන්න ගිහිල්ලා. මොකටද නතර කරේ? කමෙන්ට් ටික බලමු. මහා ජන මතය. මොන අපේ මිනිසුන්ගේ මතය. චන්දිම හේරා. කෝබන් අනුරාම ක්‍රිකට් හදනවා කියලා. කට්ටිය. දැන් අවුරුදු දෙකක් වෙනවා ගහන එක පරාදයි. වැලිමඩ අලගොවියා. වැලිමඩ අලගොවියා චන්දිම හේරත් තමයි රිප්ලයි කරලා තියෙන්නේ. තාම අනුර සෙල්ලම් කරන්න ආවේ නෑනේ. ආවම් බලපන්. එතකන් කටයි තරු ටිකයි වහන් හිටපු ආය චන්දිම හේරත් වැලිකඩ අලගොවියට රිප්ලයි කරලා තියෙනවා. වැලිමඩ අලගොවියා ඌ එන්නේ නෑ. බං සෙල්ලම් කරන්න ඌ දන්නේ කටින් විතරයි. සෙල්ලම් කරලා මාධ්‍ය ඉස්සරහ වැඩෙක් වගේ ඉන්න විතරයි. මෝඩ බයියා. චන්දමීරත් රිප්ලයි කරනවා. තරු ගොඩක් කියෝ සෙල්ලම් කරන්න අනුර නොයි. සුමිත් රත්නායක චන්දමීරත් රිප්ලයි කරනවා. උඹ ගිහින් ගාපන්. එම්.එස්. විජේ චන්දමීරට රිප්ලයි කරලා අනුරට ගිහින් ක්‍රිකට් ගහන්න බෑනේ. මිනිස්සු ඉල්ලුවේ ශම්මි අයින් කරලා දෙන්නනේ. ඒක කරා. අනික ලොන්ත ප්ලේයර්ස්ලා තාම ඉන්නවා. උන් වෙනුවට දාන්න පුළුවන් වෙන උන් ආව කාලෙක ක්‍රිකට් හැදේ. අවුරුද්දෙන් ක්‍රිකට් ටීම් එකක් හදන්න උඹ හිතුවද මේක ගමේ 4-5 එකතු කරන් ක්‍රිකට් ගහන ක්‍රිකට් කියලා අවුරුදු 5ක්වත් යයි. අඩුම ගානේ යම් තත්යකට එන්න. ඔබට සනික මෝචනය වගේ න උඹ බේත් ගනි. සර්ව ජන බලය. සර්ව ජන ලබය. ක්‍රීකරන්ට අපලයි. මේ රටේ තියෙන සමතුලිතතාව බිඳිලා. සමාධර්ම කෝප වෙලා. මොකද මිනිමරු පාලකයා තමයි දැන් තියෙන්නේ. සඳරු සමුදිත සර්ව ජන ලබය උපන්ගේ අම මෝඩේ බා. තව කමෙන්ට්. උන්ට ක්‍රිකට් ගහපුවාම චන්දිමාල් ආබාධයට ලක්ුනේ. උන් ගහගන්නේ ගෝන් 70